साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दीघा जागरतो रत्ति दीघं सन्तस्य योजनं दीघो बालानां संसारो सद्धम्मं අවිජානතං තී. තෙරුවන් සරණයි. ඉසුරුපුර බෝසමුදු පිහිටයි සිරු දෙනාටම ධම්මපදයෙන් විදක් වැඩසටහන යටතේ අද මම ඔබට දේශනා කරන්නට දුනේ ධම්මපදයේ බාල වර්ගයට අයිති වටිනා ගාථා රත්නයක්. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ ධර්මයේ අවබෝධ කර ගැනීමේ තියෙන වටිනාකම් පිළිබඳව උපමා කිහිපයක් මුල් කරගෙනයි මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ. දීඝා ජාගරතෝ රත්ති. මේ ගාථාවේ පළවෙනි පාඨයේ තේරුම තමයි රත්ති රාත්‍රිය ජාගරතෝ නිදි වරන්නාට දීඝා දිගයි. ඒ කියන්නේ රැට නිින්ද යන කෙනාට රාත්‍රී දිගයි. ඒ වගේම දීගං සන්තස්ස යෝජනං දිගයි යෝජනං යොදුන කාටද සන්තස්ස විඩාව පවතින කෙනාට. ඒ කියන්නේ ගමනක් යනකොට ගොඩක් මහන්සිය දැනෙච්ච කෙනාට යොදුන උනත් මහා දිග දුරක් වගේ යට දැනෙන්නේ. දීගෝ බාලානං සංසාරය දීගෝ දිගයි කාටද බාලානං බාලයට. මොන බාලයටද? සද්ධම්මං අවිජානතං ධර්මය නොදන්න අවබෝධ කරගත්ත නැති කෙනාට. ඒ අනුව මේ ගාථාවෙන් කියන්නේ රැයට නිින්ද යන්නේ නැති කෙනාට රැ දිගයිලු. ගමනක් යනකොට මහන්සි කෙනාට යොදුන උනත් මහා විශාල දුරක් වගේ දැනෙනවලු. ඒ වගේම ධර්මය අවබෝධ කරගත්තේ නැති බාලයට මේ සංසාරය දිගයි. මෙතෙන්දී මේ විශේෂයෙන් බාල කියන වචනේ පිළිබඳව සාකච්ඡා කරනකොට මහා මංගල සූත්‍රයේදී පවා මේ බාල කියන වචනේ හම්බ වෙනවා. අසේවනාච බාලානං පණ්ඩිතානං සේවනා කියලා බුදුරජාණන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍රයේදී මේ බාල පණ්ඩිත කියන වචන දෙක පිළිබඳව සාකච්ඡා කරනවා. ධර්මයට අනුව බාලයා කියලා කියන්නේ සසර පිළිබඳ අවබෝධයක් නැති කෙනාට. පින්පව් පිළිබඳ අවබෝධයක් නැති කෙනාට. කුසල් අකුසල් පිළිබඳව අවබෝධයක් නැති කෙනාට. කල යුත්ත නොකල යුත්ත පිළිබඳ අවබෝධයක් නැති කෙනාට. යා යුතු මඟ නොයා යුතු මඟ පිළිබඳ අවබෝධයක් නැති කෙනාට. හරි වැරද්ද තේරුම් බේරුම් කරගන්න බැරි කෙනාට තමයි බාලයා කියලා සිහිපත් කරන්නේ. ඒ වගේම පඬිතයා කියලා කියන්නේ එයා කල යුත්ත නොකල යුත්ත දන්නවා. හරි වැරද්ද දන්නවා. පින්පව් කියන්නේ මොනවද කියලා දන්නවා. කුසල අකුසල් කියන්නේ මොනවද කියලා දන්නවා. මේ සසර පිළිබඳ අවබෝධයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා. හැබැයි බාලයා සරුදේ නිසරු විදිහටත් සරු විදිහටත් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මෙන්න මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති බාලයට තමයි මේ සංසාරේ දිගයි වගේ දැනෙන්නේ. විශේෂයෙන්ම ධර්මය අවබෝධ කරගත්ත කෙනා කියලා අපිට හරියටම ස්ථිරවම නිශ්චිතවම කියන්න පුළුවන් කාටද? මේ ආර්ය මාර්ගයේ පියවරවල් 4ක් තියෙනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා. යම් කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණොත් තමයි එයාගේ සසර ගමන ස්ථිරවම යම් කාල සීමාවකදී අවසන් වෙනවා කියලා කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙච්ච උත්තමයන් වහන්සේ වැඩිම වුණොත් භව 7යි උපත ලබන්නේ. ඒ භව 7 ඇතුළතදී ඒ උත්තමයන් වහන්සේ මේ සසර ගමන නිමා කරගන්නවා, නිවන අවබෝධ කරගන්නවා. එතකොට අන්නේ සෝවාන් ඵලයටපත් වෙච්ච උත්තමයන් වහන්සේ හෝ ඊට එහා ගිය තත්වයක් මාර්ග ඵලයක් අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ නමකට පමණයි
මේ සසර කෙටි කියලා හරියටම කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙච්ච පුහුදුන් ලෝකේ ඉන්න අපිට සංසාරේ තව භව කීයක් ඉපදෙන්න තියෙනවද ඇවිදින්න තියෙනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති කියලා. ඒ නිසා මේ සසර ආරම්භය කවදද කියලා අපි දන්නෙත් නැහැ. සසර අවසානයේ කවදද කියලා අපි දන්නෙත් නැහැ. ඒ නිසා නිමාවක් නොපෙනෙන මේ සසර ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කරනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි තවම හරියටම ධර්මය අවබෝධ කරගෙන නැති නිසා. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ කරගත්තා නම් අන්න ධර්මය අවබෝධ කරගත්තා කියලා සිහිපත් කරන්න පුළුවන්. හැබැයි අපි චතුරාර්ය සත්‍ය දන්නවා. දහම් පාසල් යන පුංචි ළමයාත් චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා කිව්වහම දුක දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා කටපාඩමින් කියන්න පුළුවන්. ඒ වගේම සාමණේරයන් වහන්සේ නමකකින් ඇහුවත් එහෙමයි. උපසම්පදා මහතෙරුන් වහන්සේ නමකකින් ඇහුවත් එහෙමයි. ඒ වගේම ලෞකික තලයක ඉන්න කෙනකින් ඇහුවත් එහෙමයි. ඒ වගේම ආර්ය මාර්ගයට යම් ධානයකටපත් වෙච්ච, ඒ වගේ මාර්ග ඵලයකටපත් වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවත්, බුදුරජාණන් වහන්සේ නමකකින් ඇහුවත් චතුරාර්ය සත්‍ය නම් කරන්න කියලා ඔය හැම කෙනාම සිහිපත් කරන්න චතුරාර්ය සත්‍ය කියලා. දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. හැබැයි මේ එක එක අවදිවල ඉන්න එක එක තලවල ඉන්න අය ලබා දුන්න උත්තරය එක හා සමාන වුණාට ඔවුන් ඒ පිළිබඳ තියෙන අවබෝධය වෙනස්. ඒ නිසා දහම් පාසල් යන පුංචි ළමයා චතුරාර්ය සත්‍ය පිළිබඳව කටපාඩමින් කියනවට වඩා යම් අවබෝධයක් සාමණේරයන් වහන්සේ නමක තුල තියෙන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා අවබෝධයක් උපසම්පදා මහතෙරුන් වහන්සේ නමක් තුල තියෙන්න පුළුවන්. ඊට වඩා මහ විශාල අවබෝධයක් තියෙනවා ධානලාභීෙක් තුල. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් තුල, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුල, බුදුරජාණන් වහන්සේ කෙනෙක් තුල අපිට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මහ විශාල අවබෝධයක් දක්ින්න පුළුවන්. ඒ නිසා ධර්මයේ දන්නවා කියන්නේ එකක්, ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ තව එකක්. ඒ නිසා මේ සසර නිමා කරගන්න නම්, කෙටි කරගන්න නම්, සසර සූපත් කරගන්න නම්, සුරක්ෂිත කරගන්නට නම් අපි හැමදෙනාම ධර්මය අවබෝධ කරගන්නට ඕන. මේ භවයේදී අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අඩුම තරමින් සෝවාන් ඵලයටවත් වෙන්න. ඒ නිසා මේ ගාථාවෙන් කියන්නේ රාත්‍රියට නිින්ද යන්නේ නැති කෙනාට රැ දිගයි වගේම, ඒ වගේම ගමනක් යනකොට ගමන් මහන්සිය තියෙන කෙනාට යොදුරක් වුණත් මහා දුරක් වගේ දැනෙනවා වගේම මේ සංසාරේ මහා දිගක් වගේ අපිට දැනෙන්නේ අපි තාම හරියට ධර්මය අවබෝධ කරගෙන නැති නිසා. ඒ නිසා අපි පුළුවන් තරම් හැම මොහොතකම අපේ ජීවිතය තුළින් මේ ධර්මයේ දකින්නට, මේ ලෝක සත්‍ය අවබෝධ කරගන්නට අපි උත්සාහ කරමු. පුළුවන් තරම් මේ භවයේදීම ඒ ධර්මය අවබෝධ කරගෙන අඩුම තරමේ සෝවාන් ඵලයටවත් වෙන්න අපි හැමදෙනාම උත්සාහ ගනිමු. සියලු දෙනාටම මේ කෙටි අනුශාසනාවේ බලයෙන් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධය, ධර්ම අවබෝධයම ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිරුපුර බෝ සමුදු පිහිටයි. සාදු සාදු සාදු.